මේ පුතේ මේ නම්බරේ සේව් කරලා දීපන්කො මගේ ෆෝන් එකේ. කො මොකද්ද සේව් කරන්න ඕන? ඔව් දාන්න මේ කිරි දෙන කෙල්ල. ඈ මොකද්ද? ඔව් අර කිරි මණ්ඩලයේ ලොරියෙන් අර උදේ පාන්දරින් ඇවිල්ලා මේ මුළු ෆ්ලැට් එකටම කිරි බෙදන්නේ යන්නේ ගෑල්ලගේ නම්බරේ ඔක සේව් කරන්න. මට වෙන එකක් ඉතින් හරි. කිරි දෙන කෙල්ල කියලා සේව් කරන්න. අනේ පුතේ මේ නම්බර එක සේව් කරලා දෙන්නකෝ. හරි. කියන්නම් මේ. ඕකේ දාන්න පුතේ කලින් දවසේ ඇවිල්ලා බ්ලෙන්ඩරේ හදලා රයිස් කුකර් එක කඩලා ගියපු එක. රයිස් කුකර් එක කඩලා ගියපු එක. ඔය එහෙම දාන්න. අජිත් වාහන බාස් වාහනේ හදලා සල්ලි වැඩිපුර ගත්ත එක. ඔව් එහෙම දාන්න. හරි. සුරංග ડોක්ටර් කියලා සේව් කරන්න. මොන ડોක්ටර්? සුරංග ડોක්ටර් සුරංග. හරි. ෆ්ලැට් එකේ බඩුකාරයා. මොකක්? ෆ්ලැට් එකේ බඩුකාරයෙක්? ෆ්ලැට් එකේ බඩුකාරයා කියන්නේ අර යකඩ බඩු එහෙම එකතු කරන්නේ අර පරණ බඩු කැලිය වනම්මනම් එකතු කරගෙන යන්නේ අර ලොරියකින් ඇවිල්ලා අන්න ඒ කොල්ලා. හරි. දාන්න පුතේ සාරි ජැකට් කප් සුරංග කියලා. කප් සාරි ජැකට් කප් කියන්නේ අර බ්‍රා කප් එක සාරි ජැකට් එකේ. ඒක හරියටම නීට් එකටම අහන සුරංග විතරයි පුතේ. සුරංග පුදුම ලස්සනකට සාරි ජැකට් එක මහනවා නිකන් ඇඟට තියලා වාත්තු කරලා වගේ. චාන්ද්‍රී ඉන්නවනේ මිලෝ රහත් නෑනේ. කොහොම මහනවද මන් දන්නේ එක්ක එක පැත්තක් ලොකු එක පැත්තක් පොඩි නිකන් මෙහෙම එල්ලෙ වැටලා චාන්ද්‍රී මිලෝ රහත් නෑ. හින්දා ඔය සුරංගගේ නම්බර එක හරියටම සේව් කරන්න පුතේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මට. පුතේ මගේ ඇඟට හරිය නෑ පුතේ අද උදේ ඉඳන් මොකද්ද මන් දන්නේ හරි වේදනාවක් දැනෙනවා. පුතේ අර මං අර ડોක්ටර්ගේ නම්බර එක සේව් කරලා තිය ෆෝන් එක යන්නේ පුළුවන් නම් කෝල් එකක් කරන් දෙන්න. හරි මම අරන් බලන්න. ડોක්ටර් කියලා දෙන්න. ඒකනේ. හෙලෝ සර් මේ අද සර් අවైలබල්ද ඉන්නවද? අනේ යවේලාවේ බල්ලු නාවන්න විදියක් නෑ මම බල්ලව පස්සේ නාවල දෙන්නම් මම දැන් මේ කඩේට විලින්නේ මහත්තයා කඩේටනේ කඩේ ඇරලා. ඇරලාද කිව්වේ? මොකද්ද? කඩේ නේ ඔෆිස් එක නේද? ඔෆිස් එකේ නේද ඉන්නේ? කඩේ. මොකද්ද කියන්නේ ඔෆිස් එකට ගෙනල්ලා ඕනේ? ඔන්න තුප්පහේ මන මංගල්‍යයක් අහනවද මන් දන්නේ අපි ඔන්ලයින් ඕඩර් කරන්නේ නෑ මහත්තයා. මොකක්? ડોක්ටර් බීසී ඇති මේ වෙලාවේ. ඔයා ගාන අහනකො ගාන කීයද කියලා අහන channel කරන්නේ. මේ එතකොට සර් කොහමද ගණන්? ගණන් කියන්නේ අර පරණ ලෝඩ් එකක් නම් තියෙනවා ඒක කිලෝ එක 200 ගන්න දෙන්නම් අලුත් ලෝඩ් එක අද බාපු එක කිලෝ එක 260යි. කිලෝ එකට කියන්නේ? මහත්තයා ටෝන් ගණන් වලින්ද බලන්නේ? හරි පැටලීමක් කියලා මේ. මහත්තයා පැටලිලා තියෙන්නේ. කිලෝ එකට ගණන් කියන්නේ නෑ සර්. නැත්තම් ගෙඩියට ගන්න කියන්නද කියන්නේ? මොකයි සර් පැටලලා මට තමුස රිතුරු සල්ලි දෙන්න අමතක කළා තමුස මාව බයිට් එකට ගන්නවද? මේ පිස්සු ගෙලින්නේ බා ඔය. මොන ඉතුරු සල්ලියද? ඔයා ડોක්ටර් නේ මේ දාල සර්වාංග වෛද්‍යතුමා නේද මේ අදේශීය? සර්වාංග වෛද්‍ය තොට පිස්සු දොයි මොන සර්වාංගද? මම මේ බීලුණු සුරංග. යකෝ මම දන්න සර්වාංගයක් නැහැ පිළියන්තල මාකට් එක මැද්දේ බීලුණු කුණානේ මම මේ අවාරු බිස්නස් කරගෙන යනකොට කෝල් කරලා ආතල් දෙන්න බක්තිව. කාටද මේ කෝල් කරන්නේ මේ සර්වාංග වෛද්‍යතුමා නෙමෙයි මේ කවුද බීලුණු බිස්නස් කරන සුරංගලු? සුරංගද සර්වාංගද කියලා මම කොහොමද දන්නේ? ඔයානේ ෆෝන් එකේ නම්බර එක සේව් කරේ. ඔය ෆෝන් වල වැඩ කිව්වේ මම දන්නේ නෑනේ. ඕගොල්ලෝනේ ඔය දන්නේ දවස පුරාම ෆෝන් එක පොවින්නේ ඕගොල්ලෝනේ. නම්බර එක සේව් කරපු විදිහේ නම්බර එක ඇති. ඔයානේ සේව් කරේ. මම දන්නේ නැහැ කවුද කියලා. කතා කරලා බලන්නකෝ ඉක්මනට අහන්නකෝ. ඉන්නවද කියලා. මොනවද මේ ඔයගොල්ලෝ මේ නම්බර සේව් කරන විදිය උදේට කිරි දෙන කෙල්ලලු ෆ්ලැට් එකේ බඩු කාරයලු ඊට පස්සේ මොකද්ද කප් සුරංගලු බීලු සර්වාංගලු අරක කාඩලා මේක හදලා ගියපු කාලු බාහනේ හදලා වැඩියෙන් සල්ලි ගත්ත කාලු පන්සලේ දාන බෙදන ප්‍රියන්තිර මොන නම්බර සේව් කරලා දාන්නේ මේ විහිළුවක් නේ දාන්නේ කියලා ඕගොල්ලෝ ෆෝන් ගත්තාම ලේසියට සරලව සේව් කරගන්නකො. අනේ උඹලා නිකන් මට කෑ ගහන්න එපා. හරිද මේ නාකි මට කෑ ගහන්නේ. අපි වයසෙන් ඉඳ අපිට තේරෙන්නේ නැති හින්දානේ අපි මේ දිගට නම්බර එක සේව් කරන්නේ. මාර ප්‍රශ්නයක් නෙමෙයි ඒක. හරි තේරෙනවා පොඩ්ඩක් සරලව ටක් ගාලා කෙටියෙන් සේව් කරගන්නකො. දෙයක් මේ ජාතකෙම උගේ ලියන්න නැතුව ෆෝන් එකට දාගන්න. හරි දැන් ඔය ඔක්කොම ප්‍රශ්න වලින් හරියට තමස නම්බර එක සේව් කරපු නැති හින්දානේ. හරියට සේව් කරන නම්බර එක දැන් සේව් කරනවා හරියට. යෝ වැඩ නැතුවට වැඩ. මේ සරලව සේව් කරන්න. මොකද මම වෙනස් කරන්න ඕනේ. මෙහෙම දාන්න. කෙටියෙන් දාන්න. සර්වාංග දොස්තර සුරංග කියලා හිතලා කතා කරලා අන්තිමේදී පාකිස්තාන් බීලුණු රටින් ගෙන්නන සුරංග කියලා එහෙම සේව් කරන්න. අනේ මේ අම්මේ ඔන්න ගොරවි රම් රකුසෝ හමු කැලෑ පිළන්නේ නමු